යාළුවනේ රටේ ඉන්න ඔයාටත් රටේ ඉඳලා ආපු ඔයාටත් ඉතාමත් වැදගත් වීඩියෝ එකක් තමයි මම මේ අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔයාට විශාල මුදලක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. වීඩියෝ එක අවසාන වෙනකන් හොඳට බැලුවොත් මේ මුදල ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් channel එකට අලුත් යාළුවෙන් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න. එහෙනම් යමු වීඩියෝ එකට. DFCC එතර සවිය දකුණු කොරියාව ඊශ්‍රායලය ඉතාලිය ජපානය වැනි රටවල සහ ගල්ෆ් සංයෝගිතා කවුන්සිලේ GCC රටේ ඉන්න යාළුවෝ වගේම රටේ ඉඳලා ලංකාවට ආපු යාළුවොත් ඇති. ඉතින් ඔයාලට මුදලක් ලබා ගැනීමට බලාගෙනත් සිටි. ඉතින් ඔන්න ඔයාලට තමයි මේ chance එක. මම අද දවසේ වීඩියෝ එකක් අරගෙන ආවා. මේකෙන් ඔයාලට විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේක DFCC බැංකුවෙන් තමයි ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. අපි බලමු කියවලා කොහොමද විස්තර කියලා. දකුණු කොරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය වැනි රටවල් වල සහ ගල්ෆ් සංයෝගිතා කවුන්සිලේ GCC රටවල විදේශ රැකියා සොයන පුහුණු ශ්‍රමිකයන් සඳහා ඔවුන්ගේ පවුල් පිටත්වීමේ වියදම සහ ව්‍යාපාර සංවර්ධන අරමුණින් සම්පූර්ණ කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයක් මේක. ඉතින් විදේශ රැකියාවක යෙදෙන ඔබේ මූල්‍ය හවුල්කරු ලෙස DFCC බැංකුව සමග එකතු වන්න. එතකොට DFCC එතර සවිය යනු විදේශ රැකියා සඳහා යන ඔබ සඳහා විශේෂයෙන්ම හඳුන්වා දුන් ණය ක්‍රමයකි. මේ මෙරටින් පිටත් යාමට පෙරම ඔබට ඇති වියදම් සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් සහ යොදාගත හැකිය. ඒ වගේම ඒජන්සි ගාස්තු, ගුවන් ටිකට් පත්, SLB FA ගාස්තු ආදී සඳහාද DFCC බැංකුව මගින් ඔබට ලබා දෙන මෙය ණය ක්‍රමය ඔබට උපයෝගී කරගත හැකිය. ඉතින් ඔයාට ගුවන් ටිකට් පත් හදාගන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් නැත්නම් එහෙ ඉඳලා එන්න බැරුව ඉන්නවා නම් ඒ වගේම ඒජන්සි ගාස්තු ගෙවා ගන්න බැරුව ඉන්නවා නම් ඔයාට මේක කදිම අවස්ථාවක්. හරි. අපි බලමු සඳහන් වෙන අනිත් තොරතුරු මොනවද කියලා. විදේශ රැකියා ණයෙහි ප්‍රධාන විශේෂාංග සහ වාසි. මුලින් මේ ටික බලමුකෝ. රුපියල් මිලියන 3ක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව. පිටත්ව යාමට පෙර වියදම් හෝ ව්‍යාපාරයකට ආයෝජනය කිරීම සඳහා මෙම ණය යෝජනාව ලබාගත හැකිය. ආපසු ගෙවීමේ පහසුව. උපරිම මාස 6ක් පළමු මාස 3 සහන කාලයක් සමග ආපසු ගෙවීම සඳහා DFCC බැංකුවේ ඔබේ PFCA ගිණුම සඳහා විදේශ මුදල් වලින් බැර කළ යුතුය. ඒ වගේම තමයි යාළුවනේ විවිධ රටවල් වල රැකියාවකට පිටත් වීම සඳහා කියන්නේ දකුණු කොරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය සහ GCC රටවල රැකියාවට යාම සඳහාද ලබාගත හැකිය. ඉතින් ඔයාට ලක්ෂ 5ක් දක්වා ඇපකරයක් අවශ්‍ය නැත. ලක්ෂ 5ක් වගේ මුදලක් ගන්න ඔයාගෙන් කිසිම ඇපකරයක් අවශ්‍ය වන්නේ නැත. ඊට වැඩි ණය මුදලක් සඳහා දේපල ඇපකරයක් තැබිය යුතුය. ඉතින් ඉක්මනින් අනුමැතිය ඒ වගේම ලියකියවිලි නිවැරදිව ලබා දී ඇතනම් සති 2ක් ඇතුළත ණය අනුමත වෙනවා. ඒ වගේම හවුල් ණය ලබාගත හැකිය. අවශ්‍ය නම් ලංකාවේ සිටින පවුලේ කෙනෙක් සමග හවුලේ ණය ලබා ගැනීමට හැකියාව තියෙනවා. පසුගිය වියදම් ආපසු ලබා ගැනීම. දැනටමත් ගෙවා ඇති සංක්‍රමණික වියදම් ආපසු ලබා ගැනීමට හැකියාව. ඒ වගේම තමයි විදේශ මුදල් වලින් ගෙවීමේ හැකියාවක්ද දෙනවා. විදේශයෙන් එවන මුදලින් ණය ආපසු ගෙවීමේ හැකියාවද ඔයාට තියෙනවා. ඉතින් ගොඩාක් වටින වීඩියෝ එකක් වේවි. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා සුදුසුකම් කියලා. අපි බලමු. DFCC එතර සවිය ලබාගත හැකි. විදේශ රැකියාවක් සොයන නිරත ශ්‍රී ලාංකිකයන් ඔයා විදේශ රටක රැකියාවක් සොයනවා නම් ඔයාට මේකට අයදුම් කිරීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් විදේශ රටකට ගිහිල්ලා ඉන්නවා නම් ඔයාලට මේකට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ඉන්න රටේ මුදල් අනුව ගෙවන්නත් පුළුවන්. නැත්නම් ලංකාවේ
මුදල් වලින් ගෙවන්නත් පුළුවන්. FCA ගිණුමක් පවත්වාගෙන අයටත් ඔන්න රටවිරු අනිවාර්යයෙන්ම FCA ගිණුමක් හදනවනේ. එතකොට ඔයාලට මෙන්න මේ ලෝන් එක ගන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට මෙන්න මේකෙන් ලැබෙන ප්‍රතිලාභ කිව්වොත් විදේශ රැකියාවට යන වියදම් සඳහා ඒජන්සි ගාස්තු, ටිකට් පත්, SLB එකේ ගාස්තු, වීසා මුදල්, ව්‍යාපාරයක් පටන් ගැනීමට හෝ වර්ධනය කර ගැනීමට අවශ්‍ය වියදම් සහ ස්වන් රැකියාවකට හෝ පවුලේ ව්‍යාපාරයකට. එතකොට මේ සුදුසුකම් ලබා ගන්න ආකාරය බැලුවොත් කොහොමද? ඔයාගේ වයස අවුරුදු 24 ඉඳලා අවුරුදු 60 අතර වෙන ලාංකිකයෙක් වෙන්න ඕනේ. වළංගු වැඩ වීසා පතක් තිබිය යුතුය. කියන්නේ වැරදි වීසා පත්‍ර එහෙම තියෙන්න බෑ. රැකියා කොන්ත්‍රාක්තුවක් හෝ පත්වීම් ලිපියක් තිබිය යුතුය. ණය අපස් ගෙවීම DFCC බැංකුවේ PFCA ගිණුමට විදේශයෙන් එවන මුදලින් ගෙවිය යුතුය. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් මොනවද? ඔයාගේ ඩෙන්ටිය නැත්තම් ඩෙන්ටිය හරි රියදුරු බරපත්‍රය හරි දෙකෙන් එකක්. ඒ වගේම ඔයාගේ ලිපිනය තහවුරු කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ පදිංචිය ඔප්පු කිරීම. ඒ වගේම මේ ලංකාවේ ඉන්න තැන බවට සැකයක් තිබුණොත් සාමාන්‍ය ණය අයදුම් සඳහා ශ්‍රී ලංකාවේ ලිපිනය ලෙස උපකල්පනය කරනු ලැබේ. ඒ වගේම වළංගු වැඩි වීසා පතක් විදේශ රැකියාවක නිරත බව සනාථ කිරීම. ඒ වගේම රැකියා කොන්ත්‍රාක්තුවක් හෝ පත්වීමේ ලිපිය සේවායෝජකයා විසින් ලබා ගත යුතුය. SLB FE රැකියා තහවුරු කිරීමේ ලිපිය විශේෂයෙන්ම DFCC බැංකුව වෙත යොමු කළ යුතුය. ඊට පස්සේ තියෙනවා මෙතන කොහොමද අයදුම් කරන්න කියලා. අයදුම් පත්‍රය පුරවන්න තියෙන්නේ. අවශ්‍ය සියලුම ලියකියවිලි සකසා ගන්න එතන තියෙන විස්තර ටික. ඊට පස්සේ ඕනෑම DFCC බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් දැන්ම ඔන්ලයින් අයදුම් කිරීමට හැකියාවක් ඇත. හරිද? වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ විමසීම් දැන්ම අප වෙත ඉදිරිපත් කරන්න. ඔබගේ කණ්ඩායමේ සමාජිකයෙකු එක් ව්‍යාපාරික දිනයක් ඇතුළත ඔබ වෙත පිළිතුරු ලබා දෙනු ඇත. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකට කතා කරන්න. හරිද? මෙන්න මෙතන ඔයාගේ විස්තර ටික දාන්න තියෙන. ඔයාගේ නම, ටයිටල් එක, නේම් එක, ඩෙන්ටිටි නම්, රෙජිස්ට්‍රේෂන් ඇඩ්‍රස් එක, ඔයාගේ ඊමේල්, ෆෝන් නම්බරේ, බ්‍රාන්ච් එක කොහෙද ඔයා ඉන්න රටේ ඒ ටික සඳහන් කරගත්තට පස්සේ ඔයාට කෙනෙක් කතා කරાવી. හරිද? ඒ විදිහට තමයි වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙන. ඉතින් මෙතන ඔන්ලයින් ෆිල් කිරීමේ හැකියාවද තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වේවි කියලා. ඉතින් ඔයාලට මුදල් හදිස්සියක් තියෙන ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වේවි. එහෙනම් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න තියෙන අපේ channel එක subscribe කරලා එකතු වෙන එක. ගෙන් එන්නම් සුබ දවසක්.